හායි අන්න ඉතින් ගොඩ දවසින් අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද ඉතින් වැස්සෙම අපි නුවර ආවා මාලිගාවට. ඉතින් ඔයාලා බලනවා ඇති වැස්සේ මාලිගාවේ මොකද මේ හදිසියෙම ඇවිත් තියෙන්නේ කියලා. අපි බලමු වීඩියෝ එකට ගිහින් මොකක් ගැනද අද මේ වීඩියෝ එක කියලා. ඉතින් ටික මම බණ්ඩි අම්මා කෙනෙක් වෙලා ඉන්න දවස් ටික ඉවර වෙනවා. ඉතින් තව දවස් 2-3කින් අපේ පැංචි අපේ ගාවට එනවා. ඉතින් දුකකුත් තියෙනවා බණ්ඩි ගෙඩිය තියාගෙන ඉන්න අන්තිම දවස් ටික නෙමෙයි. ඉතින් එතනින් පස්සේ පැංචි ඉතින් එක එකනාතට යනවා මල් ළඟ ඉන්නෙත් නැති වෙයි. බණ්ඩි ඉතින් ඉතින් මං ගාමනේ ඉන්නේ. පොඩි බයකුත් තියෙනවා සතුටුයි ඉතින් පැටිය ඉතින් අපේ ගාවට එන්න දින ළඟ නිසා. මුචි බයක් හිතේ තියෙනවා ඉතින් ඒක නැති කරගන්නත් එක්ක පැටියටත් ආශිර්වාද ගන්නත් එක්ක කියලා අපි මායි අම්මයි හස්බන්ඩුයි දෙන්න තුන් දෙනාම ආවා ඉතින් මාලිගාවට. අද ඉතින් මායි අම්මයි මේ වගේ යනවා ඒ කවදා හරි මගේ පුංචි දුවත් එක්කත් මම මේ විදිහට මාලිගාවට ඇවිල්ලා යයි නේද කියලා හිතෙද්දි මේ වීඩියෝස් දකිද්දි පුදුම සතුටක් මට නම් දැනෙන්නේ. ඉතින් මාලිගාවට ගිහලා අපි කෑම කන්න ගියා. කියන්නේ ප්‍රෙග්නන්ට් වෙච්ච දවස්වල ඉතින් මුල් දවස්වල නම් මට පීට්සා වලට ලොකු ආසාවක් තිබුණේ නැහැ. නම කියද්දිත් නිකන් අප්පිරියාවක් වගේ තිබුණේ. ඒ වුණාට මැදක් වගේ දී මාස 7ේදී වගේ වෙද්දි මට පීට්සා වලට ආසාවක් ආවා. ඒ වුණාට කෑවේ නැහැ වැඩිය. මගේ බඩ පිපේ කියන බයට හිතේ ඉතින් ඒ ආසාව හිර කරගෙන හිටියා. කොහොම හරි ඉතින් අන්තිම දවස් ටිකේ නම් ඔන්න කොහොම හරි පීට්සා එකක් කනවම කියලා බබා එන්න දවසක් වගේ තමයි මම මේක කන්නේ. ඉතින් කවදා හරි මගේ දුව මේ වීඩියෝස් බලද්දී ඔන්න අම්මා ඔයාව අන්තිමේට බණ්ඩේ තියාගෙන හිටපු දවස තමයි මේ.